කියලා කවදාකවත් මේ මිගාරය ඔයාව හොයාගෙන ඉන්නේ නෑ දෙලා. ඔයාට අවශ්‍ය නම් මේ මිගාරගේ ආදරේ ස්නේහස ඔයා මාපහු මගේ මැදුරට එන්න ඕනේ. එහෙම නැතුව මං කවදාකවත් ඔයාව හොයාගෙන ඔය අහංකාරකම උද්දච්චකම ඉස්සරහිට නමන්න අනුරාධපුර රාජමාලිගාවට ඉන්නේ නෑ. ඒක ඔයා හොඳට මතක තියාගන්න ඕනේ. අහිතුවේ නෑ මේ පුංචි වැරද්දට මේ විදිහට කුලගේ ආරක්ෂා කරන පදිනියක් කුලගේ හැරදමයයි කියලා. දෙදෙනා අතර තියුනේ පුංචි අඬදබරයක් විතරයි. ඒ අඬදබරේ කුලගේ හැර යාමට තරම් ඔයාට ප්‍රබල වුණා. කවුද මේ වෙලාවේ? කවුරුහරි මේ සොකොටේනවා? කවුරුද පුරුවත්? සමහර විට රාජසිරික වීරදේව වරෙන් වීරදේව මොකද මේ අවේලාවේ හදිස්සියේ අපේ මහරජතුමා ඔබ වහන්සේට පැමිණෙන්න කිව්වා මානිකාව. මට වීරදේව කවදාකවත් අනුරාධපුර රාජමාලිගාවට යන්නේ නැහැ මේ ප්‍රශ්නේ හේතු කරගෙන. ඒ පයද ආන්නේ ඔබතුමාට පයින් බැලු මොනවා? අර පංගරේ නැට්ට වගේ එකම දුවට තලලා ඕක හැම ගහනවලු. මාව හැම ගහන්න? වීරදේව මට කිව්වේ ඇදගෙන එන්න කියලා. ඇදගෙන එන්න? ඔල්ලෙක් වගේ. අනේ වීරදේව ඒක ධාතු සේන දවා දකින්න හීනයක් විතරයි. අපේ අම්මේ බයි උල අර උලම මට උලම කිව්වා? ඒකම නේ අර පල්ලා. අපේ අම්මේ බයින බැලු කුමාරේ. වීරදේව වෙන මොනවද කියන්නේ? වෙනද ඕකා මට අවුනත් ඕකගේ හතර හන්දි කඩනවලු. හතර හන්දි කඩන්න? ඒක ඉතින් කවදාකවත් සිද්ධ වෙන දෙයක් නෙවෙයි. ඒ මොනොත් ධාතු සේන දැනගනි මේ විකාර කියන්නේ කවුද කියලා. ඒ උනාට ගිහින් බලන්න ඕන. හැබැයි කණ්ඩ වෙයි. අර කුමාරිකාව කෑවට වැඩි. මල පැනලා ඉන්න රජතුමාට. වීරදේව බයිතාගෙන ඉන්නේ එහෙමද? දැන් මං ඇදගෙන යන්නද එක්කේ හන්දද? ඇදගෙන යන්න? ඇදගෙන යන්න. අනේ බෑ ඒ කිව්වට බෑ. වීරදේව මරනේ. මං එන්නේ නෑ කවදාකවත් අනුරාධපුර රාජමාලිගාවට. ඒ ඔබ වහන්සේ ආවේ නැත්නම් අර බයින බැලු. වීරදේව මරනේ. මමට හිතයිශිවන්තයි. ඔය එහෙමයි. අනුරාධපුර රාජමාලිගාවේ සිද්ධ වෙන හැම දෙයක්ම මට විරුද්ධව මට ඇවිල්ලා කියන්න ඕනේ. කියනවා අනිවාර්යෙන් කියනවා. දන්නවනේ අයියයි මල්ලි වගේ අපි දෙන්න. මම දන්නවා වීරදේව මට කොච්චර හිතයිශිවන්තද කියලා. පුංචි කාලේ ඉඳන් වීරදේව හැම දවසකම මට හිතයිශිවන්තයි. ඔබ වහන්සේට බයිතින් මගේ මයිල් කෙලින් වෙනවා. ඔව් ඉවසන්න බෑ. සමහර විට මම මගේ ජීවිත ආරක්ෂාව පතාගෙන මේ මැදුරෙන් පලා යන්න පුළුවන් දඹුලු වනාන්තරයට. එහෙමයි. හැබැයි ඔබ දඹුලු වනාන්තරයට ඇවිල්ලා හෝ මට මේ හැම දෙයක්ම කියන්න ඕනේ. හරි මම බව. මගේ අහිංසක අම්මගේ සුවදුක් හොයලා බලන්න ඕනේ. ඔව් අපේ ඔව් එහෙමයි. විකාර! උඹ තමයි එළියට වරෙන්න. ආසි කරන්නේ නැති. දෙපැත්තේ පරය. මම බලගන්න. වරිකෝ ආශිර්වාද. විකාර! කොහොමද සංගීලා ඉන්නේ? සගවෙච්ච තැනකින් එළියට වරෙන්න කිව්වා. සගවෙච්ච තැනකින් එළියට වරෙන්න. කවුද මේ? කවුද? මම කාශ්‍යප. කාශ්‍යපයි යති. අදිසියම තකහණියක් කාශ්‍යපයි යති අවේලාවේ. ඔව්. අදිසියම තකහණියක් අවේලාවේ ආවේ මේ සෝදු හොයාගන්න. විකාර. මොකද්ද ඔබ කරපු මේ පව්කාර ක්‍රියාව? කාශ්‍යප යති. මොකක් ගැනද ඔබ කියන්නේ? විකාර පුංචි අතදරුවෙක් වගේ හැදිරෙන්න එපා. ඔබගේ අහිංසක නැගණියට පැල්ලිය කොට වාගේ පහර දීලා මෙදුරෙන් එනවලා දැම්පා. ඒ අහිංසකාවි කර කියා ගන්න දෙයක් නැතුව පාගමනින් අනුරාධපුර රාජමාලිගාවට ආවේ. මුළු ගතම කත පහර වැඩි තුවාල වලින් රුධිරේ වහනේ වෙති. මොකද වටිනවද මිනිස්සු? ඒ අනුරාධපුර රාජමාලිගාව තුළ ලස්සන මල් සෙකුලක් වාගේ ඇති වෙච්ච අහිංසකාවිට මේ විදිහට පහර දීලා එනවාද මන්ට? මොන හිතක් මොකක්ද කියනවද විකාර? කාච්චපත්. සිද්ධ වෙච්ච වැරද්දට මම 100,000 වතාවක් ලැබෙනවා. මගේ අතින් පුංචි වැරද්දක් වුණා. ඒක මම පිළිගන්නවා. ඒක කොහොමද මිනිස්සු පුංචි වැරද්දක්? ඒකේ මුළු ගතම තුවාල වෙලා ඒ තුවාල වල රුධිරේ වහනේ වෙනවා. ඒක කොහොමද පුංචි වැරද්දක් වෙන්නේ? ඒ රාජකුමාරිකාව. ආශිපයති. ඔව්. අක්කසපාර කීපයක් නෑ කසපාර කීපයක් නෙමෙයි. කසපාර 100,000 ගණනක් යට ගහලා තියෙනවා. ඒ ඉවසා විදතරා ගන්න බැරි තරයි මේ මැදුරේ ගෙඩියට පැනලා තියෙන්නේ. ආයිත් පයියන්ති.
හරි පුංචි වැරද්දක් වුණා. අංගයට පහරක් දෙකක් ගෙවුව කියමුකෝ. කුලගේ ආරක්ෂා කරන පතිනියක් විදිහට කුලගේ හැරදමා යන එක යුතුයකමක්ද? අර ඔබ දන්නවා කාශ්‍යපයන්ටි. අමුසමියෙන් ගැඩදගරේ තියෙන ඉබත් හැදී ඉදිරියකම් විතරයි කියලා පුංචි කතාවක් තියෙනවා හෙලෙයි. මේකාර ඒ කිසිවක් තිබුණත් ඇයට මේ කුලගේ තිත්ත වෙලයි අය මැදුරෙන් එළියට පැනගත්තේ. ඇයි ඒ නුඹට මේ විදිහට උරණ වෙන්න හේතුව මොකක්ද ඒ කළ වරද්ද? කාශ්‍යපයන්ටි. ඒ උදෑසන කලාවෙකට ගමන් කරන වෙලාවේ ඔබ දන්නවා මගේ අහිංසක මෑණියන් රෝගාතුර වෙලා ඉන්නේ. මම ඊළඟට කිව්වා මං එනතුරු මගේ මෑණියන් ඇත්තක වාගේ රැක බලා ගන්න කියලා. අය පොරොන්දු වුණා. නමුත් මං ආපසු මැදුරට පැමිණෙනකොට අය මේ උද්‍යානයට වෙලා ගී ගයිමින් විනෝද වෙනවා. මගේ අහිංසක මෑණියන් ලෙඩ ඇඳට සීමා වෙලා වැතිරිලා කෙඳිරි ගාමින් ඉන්නවා. ඉතින් මගේ හිතට ආවේගයක් ආවා. ඒ නිසායි මගේ අතින් මේ වැරද්ද සිද්ධ වුනේ. විකාර මගේ පියාණන් මගේ නැගණියව ඔබේ පදිනිය කරලා ඔබට බාර කළා මිසක නැන්දනියට අපවස්ථාන කරන සේවිකාවක් බවට පත් කරලා ඔබට බාර කළේ නෑ. නැන්දනියට අපවස්ථාන කරන්න ඇති තරම් මේ පරිවාර සේවිකාව මේ නගරේ සිටිදී ඒක මගේ නැගණියම කරන්න ඕනේද? නෑ කාශ්‍යපයන්ටි. මෑණියන්ට අපවස්ථාන නොකළා කියලා නෙවෙයි මගේ හිතට ආවේගයක් ආවේ. එහෙනම් ඇයි මහා පුංචි පුදුම කතාවක් කිව්වා. පුදුම කතාවක්. මොකක්ද මිකාරයි කියපු පුදුම කතාව? කාශ්‍යපයන්ටි. ඇයි ගත් කටටම කිව්වා මිකාර මම මේ විදියට සතුටු වෙන්නේ විනෝද වෙන්නේ වෙන දෙයකට නෙවෙයි. මාත් සමග එක කොසුපම් මගේ මයියන්ටි මුගලන්ව රාජාභිෂේක කරන්න පියාණන් රාජ සභාවේදී තීරණය කරලා අන්නේ සතුටට මම මේ විදිහට විනෝද වෙන්නේ නෑ. ඒක බොරුවක්. ඒක මුසාවක්. මගේ පියාණන් කවදාකවත් ඒ වගේ කොට තීරණයක් කරගෙන නෑ. और राज कुल सिरित वलට පයි ගහන්න සූදානම් නැහැ නිකාර. මේක නුඹ ගොතා කියන මුසාවසක් කාශ්‍යපයන්ටි. ඒක මුසාවක් නොවේ. ඔබ දන්නේ නැහැ අනුරාධපුර රාජමාලිගාව ඇතුළේ ඔයාට විරුද්ධව සිද්ධ වෙන කුමන්ත්‍රණ. විකාර ඔබ හීන දකින්නවද? අනුරාධපුර රාජමාලිගාව ඇතුළේ කවදාකවත් මට විරුද්ධව කුමන්ත්‍රණයක් සිද්ධ වෙලා නැහැ. මම ඒක කවදාකවත් පිළිගන්නේ නැහැ විකාර. කාශ්‍යපයන්ටි. මම මේ හැම දෙයක්ම දැනගත්තේ මගේ මෑණියන්. ඇයි මධ්‍යම රාත්‍රියේදී ඒ මුළු කතාවම මට කිව්වා. ඔයාට අනුරාධපුර රාජමාලිගාව පෝරකයා. විකාර තවත් කටමැත නොදලා සෝදානම් වේ මා සමග අනුරාධපුර රාජමාලිගාවට යන්න. කාශ්‍යපයන්ටි. මං කියන කතාව අහන්න. අද බොරුවක් මුසාවසක් කියලා ඔයාගේ කුමක් ලබා ගන්නද? කාශ්‍යපයන්ටි. මේ කතාව කිව්වේ මගේ මෑණියා. ඒගාර තවත් ඉතින් කටමැද